good morning ළමයි. ඔන්න අද තමයි අපි walk step පළවෙනි වීඩියෝ එක දාන්න හදන්නේ. ගොඩක් අය මැසේජ් කරලා තිබුණා ටී-ෂර්ට් කලිසම් වල ෆොටෝස් දාද්දී වෙන කලිසම් නැද්ද? ඩෙනිම් කලිසම් නැද්ද? ඒ වගේ අඩු ගානට ගන්න කලිසම් නැද්ද කියලා කියන්න ඕනි. මේ ඔක්කොම ගෙනාවු අපිට එවපු රෙදි වගේක් තමයි තියෙන්නේ. සිංගප්පූරු වලින් ආපු රෙදි ටිකක් තමයි තියෙන්නේ. යූස් ගොඩක්ම ඒවා යූස් කරලා නැති දේවල්. ඒවා අලුත්ම දේවල් තියෙන්නේ. අපි ක්ලියර් කරගෙන ගෙනාපු රෙදි ටිකක් තමයි මේ තියෙන්නේ. ගොඩාක් නැහැ. ලොකු ස්ටොක් එකක් නැහැ. අර පුංචි ස්ටොක් එකක් තියෙන්නේ. ඉස්සෙල්ලාම පෙන්නන්න මේ ඩෙනිම් එක තියෙනවා. මෙතන කලිසම් යනවා 600 වගේ ඉඳන් 2500 වගේ වෙනකම්. ඊට වැඩි නැහැ. මේක තියෙනවා මේ කියන නම් සාමාන්‍ය 36 වගේ කෙනෙකුට අඳින්න පුළුවන්. වෙනවද කියලා හිතනවා. 36 වගේ කෙනෙකුට අඳින්න පුළුවන් මේ කලිසම. ඒක පිටිපස්ස අලුත් කලිසම. ඩෙනිම් එකක්. හරිම ලස්සන ඩෙනිම් එකක්. ඊට පස්සේ මේක තියෙනවා. මේකත් හරිම ලස්සන ඩෙනිම් එකක්. මේකේ තියෙන සාමාන්‍ය 32 34 වගේ කෙනෙක්ට අඳින්න පුළුවන් කලිසමක්. හරිම ලස්සනයි. මෙහෙම තියෙන්නේ. යට කලිසමක්. ඊට පස්සේ තියෙනවා මං කිව්වා අඩුවටක් තියෙනවා කියලා මෙතන. මෙන්න මේ කලිසම තියෙනවා. මේක නම් 28 වගේ කෙනෙකුට 26 වගේ කෙනෙකුට තමයි අඳින්න පුළුවන්. මේක කිසිම ඩැමේජ් එකක් නැහැ. අලුත්ම කලිසම්. ආයි තියෙනවා මෙන්න මේ කලිසම්. ඒක නිකන් ඩෙනිම් නෙමෙයි. පේන ඇති. හරියට මේ කලිසම් තියෙනවා. ඉස්සරහා මේකේ පිටිපස්ස මේකේ නත් ඇවිල්ලා තමයි බ්‍රෑන්ඩ් එක. මේකේ නත් ඇවිල්ලා 34 36 වගේ. මට ස්ක්‍රීන්ෂොට් එකක් එක්ක අහන්න මම හරියටම ඒක ඉන්න මැනලා කියන්න මේ හැම කලිසමකම. හැබැයි මේක මම හිතන්නේ 34 36 වගේ. මේ කලිසම තියෙනවා. මේක අරට පේන්නේ නැති. පොඩි ඩිසයින් එකක් තියෙනවා පිටිපස්සේ. කකුල් මෙහෙම තියෙනවා. කලිසම තියෙනවා. මේකේ ඉන්න කියලාත් ඇවිල්ලා 28 වගේ 28 වගේ. ඒක නම් හරි මාස කලිසම. කලර් එකටත් එක්ක මෙන්න මේ කලිසම තියෙනවා අපහු. මෙහෙම පහල තියෙන්නේ. තම පිටිපස්ස. මේකේ ඉනත් 28 වගේ තමයි. මේකට මෙන්න මේ කලිසම තියෙනවා. අලුත් කලිසම. මේකත් 28 30 වගේ තමයි. එනවා කියලා හිතෙනවා. ඒක තමයි කලර් එක.
පස්සේ මෙන්න මේ කලිසම තියෙනවා. මේක මම මෙතනින් උඩට තියෙන එකේ ස්ට්‍රෙච් වෙන එකක්. මම ප්‍රෙග්නන්ට් අයට සූටබල් එකක්ද කියන්න දන්නේ නැහැ. මෙහෙම තියෙන එක ඇදෙනවා. white color එකක්. ඊට පස්සේ මෙන්න මෙහෙම තියෙනවා. මේ කලිසම තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක. හරිම ලස්සන green එකක්. olive green වගේ එකක්. ලස්සනයි. අලුත් එකක්. ඒකේ size එක cotton colors small කියලා තියෙන්නේ මම හිතන්නේ 26 වගේ. තමයි price දාලා තියෙනවා. 26 වගේ තමයි. මෙන්න මෙහෙම ඉස්සරහ තමයි කකුල තියෙනවා. ඊට පස්සේ තියෙන මෙන්න මේ කලිසම හරිම හරි අයිය දෙනින් එක අලුත් එකක් ඒකත් size 38 කියලා දාලා තියෙන්නේ. ඒ වුණාට මම හිතන්නේ මේක 30 වගේ 32 වගේ අඳින කෙනෙකුට අඳින්න පුළුවන්. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙතන. මොනවා හරි වැටිච්ච චූටි පාරක් තියෙනවා. ටිපෙක්ස් පාරක් වගේ එක. මෙන්න මෙතන චූටි තිබ් එකක් තියෙනවා. තමයි පිටිපස්ස තියෙනවා. ආයෙත් මෙන්න මේ කලිසම නැති කියලා හිතනවා. එක කාලයක තමයි කලිසම එක. මුලින් දැකිදි මමත් හිතුවා මොකක් හරි එකක් කියලා නැහැ. ඒක තමයි කලිසම කාලයක. ඒකත් size medium කියලා තියෙන size 28 වගේ එකක්. තමයි කකුල් තියෙන අලුත් කලිසම. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක ඔෆිස් ට්‍රවුස් එකක් වගේ එක. ඔෆිස් පැන්ට් එකක් වගේ. හරිම ලස්සන green එකක් තියෙන්නේ. අලුත් එකක්. XL කියලා තියෙන. ඒ කියන්නේ size 34 36 වෙනකම් වගේ අඳින්න පුළුවන්. හරි ලස්සන කලිසමක් ඒක. මේ තමයි කකුල තියෙන්නේ. පේනවද දන්නේ නැහැ කලයක හරියටම පේන කලයකට වඩා හරි ලස්සන කොළ පාටක් තියෙනවා. ආයෙත් තියෙනවා මේ කලිසම. පේනවා චුටි කොටු වගේ තියෙනවා. කකුල මෙහෙම තියෙනවා. ඒකත් මොනවද ඔෆිස් පැන්ට් එකක් වගේ. මෙහෙම පිටිපස්ස තියෙනවා ඒකේ. ස්මෝල් කියලා තියෙන්නේ හැබැයි ඒක size 28. ආයෙත් තියෙනවා මෙන්න මේ කලිසම. ඒකත් ඔෆිස් පැන්ට් එකක්. ඒකේ size තියෙන්නේ medium. ඒ කියන්නේ 30 වගේ කෙනෙක්ට 30 වගේ කෙනෙකුට ලේසියෙන් අඳින්න පුළුවන් එකක්. 30 වගේ කෙනෙකුට අඳින්න පුළුවන්. මෙහෙම තමයි පිටිපස්සේ තියෙන්නේ. පැහැදිලි ඇති කියලා හිතනවා.